ආයිබෝවන්. ඉතින් ඔබ සැම නැවතත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කල්පනා කරා කතා කරන්න මේ අපේ ගුරුවරු පිළිබඳ. ගුරුවරයෙක්ගේ කාර්යභාරය කුමක්ද කියලා. අද සමාජය තුළ ගුරුවරයෙක් යම් රැකියාවක් ගුරු වෘත්තියේ රැකියාවක් හැටියට කරනවා නම් ඔහුට යම්කිසි කාර්යභාරයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් අපි ගුරුවරයෙක්ගේ වෘත්තිය ඇත්තටම කියනවා නම් රැකියාවටත් වඩා එක සේවයක්. වැටුපක් ලබා ගන්න රැකියාවක් කියලා පමණක් හිතන්න නරකයි. නමුත් එතන සිද්ධ විය යුත්තේ අනිවාර්ය සමාජයට කළ හැකි විශාල සේවයක් හැටියට. ඉතින් අපි බලමු මේ ගුරුවරයෙකුට තියෙන්න ඕන කාර්යභාරය, ඒ විශේෂ කාර්යභාරය සාමාන්‍ය විදියට අපි බලමු මොන වගේද කියලා. එතකොට මේ කාර්යභාරය කොහොමද ශිෂ්‍යයෙකුට දරුවන්ට එහෙම නැත්නම් ශිෂ්‍යාවන්ට කොහොමද බලපාන්නේ, මොන විදියද ලැබෙන්නේ? විශේෂයෙන් හිතන්න ඕන ගුරුවරයෙක් මේ දරුවන්ට ආදරය රැකවරණය ලබා දෙන්න ඕන කියන එක. ඒක අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. ඒ වගේම ගුරුවරයාට තියෙන්න ඕන චරිත සංවර්ධනයක්. ගුරුවරයාගේ චරිතය සංවර්ධනයක් තිය යුතුයි. දැන් ඊළඟට ගුරුවරයාගේ දක්ෂතාවය. දැන් අපි බැලුවොත් චරිත සංවර්ධනය කිව්වහම ඒක විශාල කොටසක් අයිති වෙනවා. චරිතය කොයි විදියද කියන එක එක දෙකකින් කතා කරන්න බෑ. ඒක විශාල ප්‍රමාණයක් අඩංගු වෙන කරුණු රාශියක් තියෙනවා. ඉතින් ඒ වගේ ගුරුවරයාගේ දක්ෂතාවය අපි බලන්න ඕන. ගුරුවරයා විෂයක් උගන්වන්න, එහෙම නැත්නම් විෂයන් කීපයක් දරුවන්ට දැනුම ලබා දෙන්න මොන වගේ දක්ෂතාවයක්ද තියෙන්නේ. ඒ වගේම ගුරුවරයෙකුට විශාල වගකීමක්, සදාචාරාත්මක වගකීමක් තියෙන මේ කාර්යය ඉෂ්ට කරන්න. එතකොට මේ හැම කටයුත්තක්ම එකතු වෙලා තියෙනවා නම් මෙන්න මේ කාරණා එයා ශිෂ්‍යයෙක්ගේ බොහොම ජනප්‍රිය ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ ගුරුවරයා ආදර්ශමත් ගුරුවරයෙක් වෙනවා. එතකොට ඇත්තටම ගුරුවරයා කියන නමට පමණක් වැඩ කරන්න බෑ. ඒකෙන් විශාල සේවයක්, කාර්යයක් ඉෂ්ට වෙන්න ඕනේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් මෙවැනි ගුරුවරයෙක්ගේ ළමයි ගුරුවරයා දිහා බලලා යම්කිසි ආදර්ශයක් ලබා ගන්නවා. නොයෙකුත් ගුරුවරයාගේ නොයෙකුත් ක්‍රියාකලාපයන් ආදර්ශයට ගන්නවා. විශේෂයෙන් ගුරුවරයාගේ සිරිත් අනුකරණය කරන අපිටත් අපි කුඩා කාලේ ඉගෙනගත්තු ගුරුවරුම අදටත් මතකයේ තියෙනවා. එතකොට අපි කළ හැම ක්‍රියාවක්ම අමතක කරන්නේ ඒවා අපේ ජීවිතයට බොහෝ කරුණු අපි එකතු කරගන්නවා. කුඩා ළමයි විශේෂයෙන් කුඩාම පන්තිවල ළමයි ගත්තත් ඒ ළමයි ගුරුවරයාගේ හැසිරීම රටා දිහා බලනවා, ඇඳුම දිහා බලනවා, ඒගොල්ලන්ට දක්වන ආදරේ කරුණාව අනුව හැම දෙයක් දිහාම බලලා තමයි ඒගොල්ලෝගේ ජීවිතේ හැඩගස්ස ගන්න. ඒ වගේ මේ හැම දෙයක්ම ආදර්ශයට කරගන්නවා. එතකොට නොයෙකුත් සිරිත් විදිත්, නොයෙකුත් සම්ප්‍රදායන්, එතකොට සමාජයේ තියෙන නොයෙකුත් හොඳ සිරිත්, මේ හැම දෙයක්ම ගුරුවරයාගෙන් එළියට එන්න ඕනේ. ඒ වගේම හොඳ කතා විලාශයක් තියෙන්න ඕන ගුරුවරයෙක්ට. එතකොට මෙන්න මේ දේවල් සිසුන් පරමාදර්ශයක් හැටියට ලබා ගන්නවා. ඒ ගැන කියන්න දෙයක් නැහැ. එහෙම තමයි අතීතයේ සිට පැවතී ආපු ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන්. අද නම් බොහෝ වෙලාවට මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද අපිට ගුරුවරයා පිළිබඳ නොයෙකුත් මතමතාන්තර, නොයෙකුත් කතන්දර, නොයෙකුත් සිදුවීම් අද හැමෝම දන්න පරිදි අහන්න සිදු වෙලා තියෙනවා. ඉතින් එතකොට එහෙම බැලුවාම ඒ ළමයිට ගන්න පුළුවන් ආදර්ශ තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සම්කිසි ගුරුවරු, හැම ගුරුවරයෙක් ගැනම නෙමෙයි කතා කරන්නේ, සමහර ගුරුවරු. එතකොට ඇත්තටම බලන්න ඕන ගුරුවරයෙක්ගේ ප්‍රධාන ක්‍රියාකාරකම් හා වගකීම් මොනවද තියෙන්නේ කියලා. එයා සාමාන්‍යයෙන් ළමයෙක්ට කරන්න පුළුවන් දේවල් ළමයෙක් ගත්තොත් එයාගේ චරිත සංවර්ධනය විශාල වශයෙන් වෙනසක් ඇති වෙනවා. ගුරුවරයෙක්ගෙන් පාඩම් මාලාවල් අධ්‍යයනය කරගෙන යනකොට කුඩා කාලේ ඉඳලා ඉහළ පන්තිය දක්වා විශාල චරිත සංවර්ධනයක් ළමයෙක්ගේ ඇති වෙනවා. ඒක ඇති කරන්න පුළුවන් වෙන්න ඕන ගුරුවරයෙක්ට. එතකොට නිකාම්ම මේ ඉගෙනීම් කටයුතු දැනුම ලබා දීම පමණක් නෙමෙයි. මේක වැදගත් කරුණක්. ඊළඟට එතකොට මේ උගන්වන දේවල් ඒක ඵලදායී තත්යකට එන්න ඕනේ. ඉගෙනීම් ක්‍රියාවලිය
ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. අපි හිතනවා ගුරුවරයෙක් පන්තිට ඇවිල්ලා පාඩමක් කියලා දුන්නාම මේ ඒ කරුණු ටික කියලා දුන්නා කියලා නෑ. එතනින් විශාල දෙයක් සිද්ධ වෙන්න ඕන. ආකල්පමය වෙනසක් වෙන්න ඕන. ළමයන් ලබාගත දැනුම තුලින් එයාගේ ජීවිතේ යම් පරිවර්තනයකට මූලික ආරම්භයක් වෙන්න ඕන. ඒ වගේම හැම විෂයකටම ඒගොල්ලන්ගේ විෂය මාලාවල් නිකම්ම මේ ලැබෙන පරිදි නෙමෙයි ඒකේ සංවර්ධනයක් හා සැලසුමක් ඇති තමයි අපි උගන්වන්නේ විෂය. අපි කිව්වොත් දැන් පාඩමක් සාමාන්‍ය අපේ භාෂාවක් හෝ වෙනත් විෂයක පාඩම් මාලා කීපයක් එකට එකතු කරලා තමයි පොත හදන්නේ. ඒකට පාඩම් වල නිකම්ම අපිට උගන්වන්නම අපහසුයි. අපි ඒවට සැලසුම් සකස් කරන්න ඕන. ඉගෙනුම් කටයුතු සිද්ධ කරන්න. ඉගෙනුම් ක්‍රියාවලිය කියන්නේ ඒ වගේ නිකන් ගුරුවරයෙකුට පන්තියට ගිහිල්ලා උගන්වන්න පුළුවන් කමක් නැහැ. නිසි විදියට උගන්වන්න ඕන. ඒකට හැමතිස්සෙම සැලසුම් කරන්න ඕන, සූදානම් වීමක් තියෙන්න ඕන. එතකොට පන්ති කාමරය තුල මේ හැම කටයුත්තක්ම නොයෙකුත් ක්‍රමවලට විවිධ දේවල් උපයෝගී කරගෙන ක්‍රියාකාරකම් ඒ වගේ වැඩ කරන කළමනාකරණය කරගන්න ගුරුවරයාට හැකියාව තියෙන්න ඕන. ඒ වගේම මේ ඉගෙනීම් කටයුතු වලින් පසුව ශිෂ්‍යයාගේ වර්ධනය එහෙම නැත්නම් සාධනය ඒගොල්ලන්ගේ දැනුම කොයි තත්ත්වෙද කියලා මැන බලන්නත් අගයන්නත් ගුරුවරයෙකුට හැකියාව තිබිය යුතුයි. ඉතින් ඔන්න ওই විදියට දරුවන් සංවර්ධනයේ ඵලදායීතාවයක් ඇතුව එහෙම නැත්නම් ප්‍රතිඵලයක් ඇතිව දරුවන්ගේ සංවර්ධනයක් ඇති කරන්න මේ ගුරුවරයන්ට හැකියාව ලැබෙන්න ඕන තිබිය යුතුයි. එතකොට ඒ වගේම හැම සිරිතක් වගේම ආචාර ධර්ම මේ හැම දෙයක්ම දියුණු කරන්න ඕන, සංරක්ෂණය කරන්න ඕන. එතකොට ශිෂ්‍යයා දියුණුවක් ඇති වෙන්න නම්, ඔහුගේ සංවර්ධනයක් ඇති වෙන්න නම් මෙන්න මේ தත්ත්වය උදා වෙන්න ඕනේ. ඒ වගේම ශිෂ්‍ය සංවර්ධනය දියුණුවක් ඇති කරන්න නම් ගුරුවරයෙක් විශාල කැපවීමක් කරන්න ඕන. ගුරුවරයෙක්ට යම්කිසි කාර්යභාරයක් තියෙන්න ඕනේ කියන එක දැන් අපි දන්නවා. ඔහුගේ භූමිකාව ඉතාමත්ම පුළුල් වෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ගුරුවරයාට හොඳ දර්ශනයක් තියෙන්න ඕන. ඒ වගේම ගුරුවරයාට මේ ශිෂ්‍යයාගේ අනාගතය යහපත් කරගන්න මේ භූමිකාව පුළුල්ව හොඳින් කටයුතු කරන්න ගුරුවරයාට ශක්තියක් තියෙන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් අපි ළමයෙක් පාසලකට දැම්මහම අවසානයේ එළියට එනකොට ළමයන්ගේ විශාල දියුණුවක් තියෙනවනේ. ඒක අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඉතින් ඒක ඇති වෙන්නත් ඒ වගේම ගුරුවරුන්ගේ මහත් කැපවීමක් යම්කිසි පාලනයකින් තමන්ගේ රැකියාව, තමන්ගේ වෘත්තිය සංවර්ධනය කරමින් ඉදිරියට යන්න ඕන. ඒවට අවශ්‍ය පුහුණුවීම් ලැබමින් සාමාන්‍ය රාජකාරියක් නෙමෙයි මේක. එදිනෙදා හැම දෙයක්ම අලුත් වෙන්න ඕන. තමන්ගේ දැනුම අලුත් කරගන්න ඕනේ. එතකොට දරුවන්ට ඒව දෙන්නේ මොන විදියටද කියලා හරියට තමන් කළමනාකරණය කරගෙන ඉදිරියට ගමන් කරන්න ඕන. එතකොට මේ කටයුතු හරියට කෙරෙනවා නම් දරුවාගේ සංවර්ධනය බලා හිටිද්දී වෙනස් වීමක් මානසිකව චරිතය අතින් සාරධර්ම ගුණධර්ම දැනුම මේ හැම දෙයක්ම එකට එකතු වෙලා යන්න ඕන ගමනක්. ගුරුවරයා ඒක කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මේක සාමාන්‍ය සරල දෙයක් නෙමෙයි කියන්නේ යන්නේ ඒකයි. අපි හිතනවා ලේසි දෙයක් කියලා. නමුත් එහෙම පහසු කාර්යයක් නෙමෙයි. හොඳ අවබෝධයකින් ඒකට කැපවීමෙන් ඒ වෙනුවෙන්ම ජීවිතය හරනම් කැපකිරීමක් සිද්ධ වෙන්න ඕන. එතකොට ගුරුවරයා ගැන ශිෂ්‍යයන්ටත් යම්කිසි අවබෝධයක්, හැඟීමක්, ආදරයක් ඇති වෙනවා. හැබැයි දූෂිත ගුරුවරයෙක් නම් ශිෂ්‍යයන්ට මහත්සේ හානි සිදු කරන්නත් පුළුවන්. දැන් අපි අද සමාජයේ අපිට මේ වගේ කතන්දර බොහොම අහන්න ලැබෙන්නේ ඒකයි. කිසිම ගුරුවරයෙකුට ළමෙක් ඊටමත් පරිහානියට යන දෙයකට යන්න බෑ. මොකද දරුවෙක්ගෙන් මොන හරි නොදැනුවත්කම නිසා තමන්ගේ නොදියුණු මොන හරි කමක් නිසා සමාජයේ තියෙන විකෘතිතාවයන් වලට ඇබ්බැහිවීම නිසා මේ ළමයි ගුරුවරයා හා සතුටු සාමිචියේ බහලුකම වැඩිකමින් නොයෙකුත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ගුරුවරයා දැනගන්න ඕන ඒ පැත්ත මොනතරම් යම්කිසි හැඟීම් දනවන වෙනස් කරන දේවල් ආවත් තමන් දැනගන්න ඕන ඒවා පාලනය කරගැනීමෙන් ළමයාට ඒ නොදැනෙන්න එයින් ගැලවෙන්න, එයින් ඈත් වෙන්න, ඒ පිළිබඳ කිසි අවබෝධයක් දෙන්න.
හරි ගුරුවරයෙක් නම් එහෙම වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ගුරුවරු දූෂිත වුණාම ඒගොල්ලොත් ඒ තැනට අද සමාජයේ විසින් හෝ මොනෑම් හේතුවක් නිසා හෝ මේ සමහර විට මේ මාධ්‍ය තුලින් හෝ වෙනස් වීම ඇති වෙන්න පුළුවන් ස්වභාවිකයි. මොකද මිනිස්සු සාමාන්‍යයෙන් ඒ විදියයි. මිනිසුන්ගේ මානස ශනිකව දේවල් නිසා වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ගුරුවරයා වුණත් ඒ தත්ත්වයටපත් වෙලා නැත්නම් සිද්ධ වෙන්නේ මේ අන්න ඒ වගේ පහත් මට්ටමකට දූෂිත ගුරුවරයෙක් බවට පත් වෙන එක. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන මේ රැකියාවට ආවහම මේකේ තියෙන වගකීම, මේකේ තියෙන විශාල පුළුල් කාර්යයක් කියන එක. මේක සෙල්ලමට කරන්න කිසිම රැකියාවක් බෑ. විනෝදයට කරන්න. ඒකේ වගකීම් තියෙනවා. වගකීම් තියෙනවා. ඒවා හරියට ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේ රැකියාවෙන් තමන්ට සතුටක් ලබන්න බෑ. ඉතින් හරි විදියට තමන් තෘප්තිමත් වෙන්න නම් අර දරුවන්ගේ ජීවිත යහපත් මාර්ගයකට ගමන් කරවන්න උත්සාහ ගන්න ඕන. එතකොට මේ දැන් ශිෂ්‍යයෙක්ගේ විශ්වාසය, ආදරය, කරුණාව දිනා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ රැකියාව තමන්ගේ යුතුයකම් ටික හරියට ඉෂ්ට කරාම. ඒ ළමයින්ගේ දිහා බලලා ඒ ළමයින්ගේ අනාගතේ සකස් කරන්න තමන්ගේ දැනුම, විෂය දැනුම දෙනවා වගේම ඒ දරුවන්ගේ ජීවිතේ යහපත් මාර්ගයකට ගෙන යන්න ගන්න උත්සාහය තුලින් ශිෂ්‍යයාට ඒක අවබෝධ වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ විශ්වාසය නිකම්ම දිනා ගන්න පුළුවන්. ඊළඟට ශිෂ්‍යයන්ට මේ පැත්තක් ගන්න බෑ ගුරුවරයෙකුට. ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ. ඒගොල්ලෝ හැමෝටම එක හා සමානව ඒ වැඩ කටයුතු කරන්න, තමන් ගැන නෙමෙයි ඒ ළමයින්ගේ ජීවිතය ගැන හිතලා ඒක සාධාරණව ඒ දේ ඉෂ්ට කරන්න හරි තීරණ ගන්න හැකියාවක් තියෙන්න ඕන. ඒ වගේම ගුරුවරයෙකුට සාමාන්‍යයෙන් පුළුවන් රහස් පරීක්ෂකෙක් වගේ වැඩ කරන්න. පන්තියක වැඩ කරද්දී ඒක උපත්තියෙම මේ හැකියාවක් සමහර විට තියෙන්න ඕන ගුරුවරයෙක් වෙන්න. ආවට ගියාට කරන්න පුළුවන් හැකියාවක් නෙමෙයි කියලානේ මම නම් කියන්නේ. එතකොට එයා පන්තියට ගියාම කොහොමද වැඩ කරන්නේ? එයා ළමයි දිහා මොන විදිහටද බලන්නේ? ළමයින්ගේ මේ දක්ෂතා තියෙනවද නැද්ද? දුර්වලතා තියෙනවද? වෙන ප්‍රශ්න තියෙනවද? ඒව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ මේ රහස් පරීක්ෂකෙක් වගේ වැඩ කරන්න ඕනේ. ඒගොල්ලෝගේ වැරදි වැඩ මොනවා හරි තියෙනවා නම් ඒවා හොර රහස්‍ය හොයාගෙන ඒවා සම්බන්ධ ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඒව ගැන ප්‍රශ්න කරගෙන වැඩ කටයුතු කරලා ඒගොල්ලෝ හොඳ මාර්ගයට ගන්න පෙළඹෙන්න ඕන හොඳ ගුරුවරයෙක් නම්. ඒ වගේම හැමතිස්සෙම සමානාත්මතාවයෙන් කටයුතු කරන්න ඕනේ. හැම ළමයින්ටම එක වගේ හිතන්න ඕනේ. කිසිම කෙනෙකුට විශේෂ සැලකිල්ලක් දක්වන්න බෑ. එතකොට මෙන්න මේ විදිහේ දේවල්. ඒ වගේම ගුරුවරයෙක් සාමාන්‍යයෙන් ළමයි එක්ක කටයුතු කරනකොට ඒ හැමෝන්ගේම නායකයා වෙන්න ඕනේ. එක්කෙනෙකුට පමණක් නෙමෙයි. එයා මුළු පන්තියම පාලනය කරන කෙනෙක්. ඒ විෂයක් උගන්වන්න ගියත් ඒ පන්තියේ නායකයා එයා. ඒකට අන්න ඒ වගේ කටයුතු කරන්න ඕන. ඒ වගේම දරුවන්ට නිතරම උපදේශකෙක් හැටියට එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක පැත්තෙන් බලලා ඒ හැම දෙයක් ගැනම හිතලා එයා හොඳ විනිශ්චයකාරයෙක්, උපදේශකෙක්. ඒ වගේම හැම දැනුමක්ම සදාචාර සම්පන්න දේවල් හැම දෙයක්ම අධ්‍යාපනය ලබා දෙන්නේ කියලා ගුරු ළමයින්ට ඒ අවබෝධය එන්න ඕන මේ ගුරුවරයා මෙහෙමයි කියන එක. ඒ වගේම දෙමාපියන් හා සමානව කටයුතු කරන්න ඕන. දෙමාපියන්ගේ ආදේශකයා වෙන්න ඕන ගුරුවරයා. දෙමාපියෝ වගේම ඒ ආදරේ, කරුණාව, ඒ හැම දෙයක් ගැනම අවබෝධයකින් දරුවොත් එක්ක වැඩ කරන්න ඕන. ඒ වගේම තාර්කික බව, තර්ක විතර්ක ඉදිරිපත් කරමින් උගන්වීමේ හැකියාවත් ගුරුවරයෙකුට තියෙන්න ඕන. සමහරට ළමයි අහන ප්‍රශ්න වලට නිසි පිළිතුරු දෙන්න ඒ හැකියාව, ඒවට තාර්කිකව උත්තර දීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒ වගේම සංශෝධකෙක්, ඒ කියන්නේ ඕනම දෙයක් විග්‍රහ කරලා බලලා සංශෝධනය කරන්න ඒ හැම දෙයක් ගැනම හොඳ දැනුමක්, බුද්ධියක් තියෙන්න ඕන. ඒ වගේම මේ ගුරුවරුන්ට තමන්ගේ දක්ෂතා, දැනුම හැම දෙයක් පිළිබඳව ලොකු අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම සමාජයේ තියෙන සිරිත් ධර්මතා මෙන්න මේවා පිළිබඳ අවබෝධය වගේම ඒවා වර්ධනය කරන්න, ඒවයි තියෙන වටිනාකම දරුවන්ට කියලා දීලා උගන්වන්න හැකියාවක්, අවබෝධයක් දෙන්න හැකියාවක් තියෙන්න ඕන. ඉතින් ඔන්න ওই විදිහට ගුරුවරයෙක් මොන වගේ විදිහටද අපි පන්තියක වැඩ කරනකොට මේ දේවල් තියෙනවද, මෙවැනි හැකියාවල් තියෙනවද කියන එක තමයි වැදගත් වෙන්නේ.
එතකොට මේ ඉගන්නනකොට කොහොමද අපි උගන්වන්නේ කියන එක මනා පුහුණුවක් තියෙන්න ඕන ගුරුවරයෙකුට. ආවට ගියාට අපිට එහෙම උගන්වන්න බෑ. අපි කොච්චර දැනුම තිබුණා. යම්කිසි අක්‍රම නොයෙකුත් ක්‍රියාශීලී කටයුතු පාඩම් වල සැලසුම් මේ හැම දෙයක්ම එකතු කරගෙන තමයි මේ ඉගෙනීම් කටයුතු කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය වගේ අපි බලන්න ඕනේ ගුරුවරයෙක් ගැන හොඳ පුළුල් ඇසකින් ගුරුවරයා මේ විදියට කටයුතු කරනවාද කියන එක. එතකොට මේ යම්කිසි දැනුමක් තියෙනවා වගේම තාක්ෂණික උපක්‍රම යොදාගෙන ක්‍රියාකාරකම් විෂය දැනුම ලබා දෙනවද? එයාගේ කටයුතු කොයි විදියටද කරන්න කියන එක අපිට අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ගුරුවරයෙක් කියන්නේ උපදේශකයෙක් වගේම නායකත්වයක් තරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. එතකොට උපදේශකයෙක්ට කාර්ය වන්නේ මේ එයාගේ දක්ෂතා කුසලතා මොනවද උපකාර කරගන්නේ උගන්වීමට තාක්ෂණික හැකියාව තියෙනද ක්‍රියාකාරකම් හා විෂය කරුණු පිළිබඳ යම්කිසි පිළිවෙලකට වැඩ කරනවද කියන එක. ඒ වගේම නායකත්වයේ දරන ගුරුවරයෙක් හැටියට එයාගේ කාර්ය වන්නේ ළමයාගේ චරිතය හා පුරවැසිභාවය දියුණු කරන එක. හොඳ පුරවැසියෙක් කරන්න ඕනේ. ළමයි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ හොඳ පුරවැසියෙක් කිරීම. එතකොට අන්නේ කාර්යභාරය අර නායකත්වය තුලින් පෙන්වන්න ඕන ගුරුවරයෙක්. එතකොට ගුරුවරගේ කාර්යභාර ප්‍රධාන වශයෙන් මේ විදිහට කොටස් දෙකකට ගන්න පුළුවන්. දැන් උපදේශකවරයෙක් විෂය කේන්ද්‍රීයව කටයුතු කරනවා. විෂය ඉගෙනීමේ කොහොමද කියන එකේ කරුණු හරියට ක්‍රියාත්මක කරනවා. නායකත්වයේ දරනකොට ගුරුවරයා එයාගේ ඒක ළමයා වෙනුවෙන්ම කරන කාරණයක්. එතකොට ඒ ළමයින්ගේ ආකල්ප වෙනස් කරන්න, ඒවා දියුණු කරන්න, ඒව ඉලක්ක කරගෙන ඒ ළමයින්ගේ අනාගතය හදන්න මෙන්න මේ ගුරුවරයාගේ නායකත්වය තුලින් කරන්න පුළුවන්. ඒ වගේම එතකොට දැන් උපදේශකවරයෙක් හැටියට හිතනවා නම් ඒ ළමයිගේ අධ්‍යාපනයේ දියුණුව බලන්න, ගන්න ලකුණු ගැන සැලකිලිමත් වෙන්න ඒ අවබෝධය ළමයන්ටත් ලබා දෙමින් කටයුතු කරනවා. එතකොට නායකත්වයේ දරනකොට ගුරුවරයා ශිෂ්‍යයාට මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ, එයාගේ අනාගතය කොහොමද කියන එක එයා තීරණය කරනවා මේ විදියට. එතකොට ගුරුවරයෙක් අන්න මේ විදියට කටයුතු කරන්න ඕන. උපදේශකවරයෙක් වගේ නායකත්වයක් දරන කෙනෙක් විදියට ගුරුවරයා කටයුතු කරන්න ඕන. එතකොට මෙන්න මේ පිළිබඳ අපි නිතරම අවබෝධයක් අපිටත් තියෙන්න ඕන මේ ගුරුවරයාගේ මේ කටයුතු ඉටු වෙනවද කියන එක. එතකොට අපි දෙමාපියෝ බොහෝ වෙලාවට ටියුෂන් පන්තියකට ළමයි ඇරියට අපිට මේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න බෑ එතන. පාසල් අධ්‍යාපනයේ ගුරුවරයෙක්ගෙන් තමයි මේ හැම දෙයක්ම ළමෙක්ට දෙන්න ඕනේ. දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ළමෙක් හොඳ පුරවැසියෙක් කරන්න මේ අධ්‍යාපන දැනුම වගේම අනිත් කරුණු සියල්ලත් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි ළමයාගේ හොඳ ගුණ යහපත් දරුවෙක්, හොඳ සිරිත් විරිත් සාරධර්ම අඩංගු දරුවෙක් බිහි කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ගුරුවරු වුණත් විවිධ ගුරුවරු ඉන්නවා. දැන් සමහර ගුරුවරුන් බොහොම කටයුතු කරන්නේ අර ළමයින්ගේ දියුණුව තකාම බලලා නෙමෙයි, එයාගේ කාර්යය ඉෂ්ට කරනවා. එතකොට තවත් සමහර ගුරුවරු ඉන්නවා මේ ඒ තරම් තමන්ගේ ඥානය අවබෝධ කරගෙන කටයුතු කරන්නේ නැතුව වැඩ කරන ගුරුවරු. ඒ වගේම යහපත් ගුරුවරුත් ඉන්නවා. එතකොට ඔන්න වගේ සමහර ගුරුවරු නිසා සමහර ළමයි සාමාන්‍ය ළමයෙකුට වඩා වෙනස් වෙන්න පුළුවන්. ගුරුවරුත් එක්ක එකට කතා කරනවා, තරහින් කතා කරනවා, මුරණ්ඩු වෙනවා, සහයෝගයක් දක්වන්නේ නැහැ ගුරුවරයා කරන කියන දේවල් වලට. එතකොට බොරු කියනවා. ඒගොල්ලොන්ගේ මේ හැඟීම් ඉතාමත්ම අගෞරවයෙන් තමයි. එයාලගේ ආකල්ප මේ පැත්තෙන් හොඳ පැත්තක් ඇති වෙන්නේ නැහැ. තව කාත් එක්ක කතා කරන විදියෙන් පවා එකෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ මේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන් සමහර ගුරුවරු නිසා. එතකොට ඒ වගේම මේ අපි කියමු සමහර ගුරුවරු ඉන්න ළමයි එක කතා කරන විලාසය අනුව ගුරුවරයාට ගරුත්වයක් දක්වන්නේ නැහැ ශිෂ්‍යයන්. එතකොට ඒ විදිහේ හැඟීම් සමහර විට එන්න පුළුවන්. ඒ ගුරුවරයාට ගරු කරන්නේ නැහැ, ගුරුවරයා විශ්වාස කරන්නේ නැහැ, ගුරුවරයා ගැන තියෙන කනගාටුවක්. ඉතින් අන්න එවැනි තත්ත්වෙනුත් සමහර වෙලාවදී එක එක ගුරුවරුන්ගේ ක්‍රියාකලාප නිසා ඇති වෙන්න පුළුවන්. ගුරුවරයා ගැන හැඟීමක්, ගුරුවරයා වැදගත්කමක් ඔවුන්ට නැහැ. එතකොට එයාලා හිතන්නේ ගුරුවරයා තමන් ගැන හිතන්නේ නැහැ කියනවා. ඒ නිසා එහෙම ඇති වෙනවා. තමන් ගැන හිතලා කටයුතු කරන්නේ නැහැ කියන හැඟීමක් සමහර ළමයින්ට එන්න පුළුවන්.
මොකද ගුරුවරයා ළමයට නමෙන් ආමන්ත්‍රණය කරන විලාසය අනුව වුණත් ඒගොල්ලෝ කතා බහ ළමයට දක්වන කතා බහ අනුව වුණත් ගුරුවරයා කෙරෙහි කලකිරීමක් ළමයින්ටත් ඇති වෙනවා. අන්න එහෙම ඇති නොවෙන්න අපි ගුරුවරු වුණොත් අපි දැනගන්න ඕන කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක. ළමයාගේ ආදරය අවධානය දිනා ගන්න. ඒකත් එක හැකියාවක්. එතකොට ඔන්න ඔය තැන එනකොට නමුත් යහපත් ගුරුවරයෙක් ගත්තොත් දැන් අර ගුරුවරුන්ගෙන් ළමයි ඉවත් වෙනවා. අර වගේ යහපත් මට්ටමේ නැති ගුරුවරු. ඒකෝල යහපත් ගුරුවරයෙක් නම් නිතරම හැමෝම ගැන සමානව හිතන ගුරුවරයෙක්. යහපත් ගුරුවරයා නිතරම ප්‍රජාතන්ත්‍රවාදීව තමයි කටයුතු කරන්නේ. සිසුන් ගැන සිසුන්ගේ බලය වැඩි කරන්න, සිසුන්ගේ ආරක්ෂාව වැඩි කරන්න, ඒ වගේම හැමතිස්සෙම සිසුන්ගේ ආරක්ෂිතභාවය පරිසරය ඒ විදියට සකස් කරනවා. ඒ ගුරුවරයා නිතරම එයා ලරුවන්ගේ හැම පැත්තක් ගැනම යහපත ගැනම අධ්‍යාපනය ගැනම දැනුම දෙනවා ගැන ගොඩක් කල්පනා කරනවා. ගොඩක් ක්‍රියාකාරීව කටයුතු කරනවා. ඒ වගේම ළමයින්ට ඇහුම්කන් දෙනවා යහපත් ගුරුවරයා. ඒ වගේම සිසුන්ට වගකීමෙන් යුතුව තමයි හැම දෙයක් පිළිබඳව කතා කරන්නේ. ඒගොල්ලෝ හරි විවෘතයි, අවංකයි. ඒ වගේම සිසුන් තමන්ගේ ගැටලු විසඳ ගන්න මේ ගුරුවරුත් එක්ක ඉතාමත්ම පහසුවෙන් කරගන්න පුළුවන් හැකියාවක් උන්ට ලැබෙනවා. උන්ට විශ්වාසයක් ඇති වෙන ගුරුවරයා කෙරෙහි. එතකොට ශිෂ්‍ය තේරීම් වලට ශිෂ්‍යයාගේ කටයුතු වලට නිතරම අවස්ථාව ලැබෙනවා යහපත් ගුරුවරයෙක්ගේ. එතකොට ඒ විද්දි එහෙම වෙනකොට මේ යහපත් ගුරුවරයා කෙරෙහි හැමතිස්සෙම මේ ළමයින්ගේ විශ්වාසය තියෙනවා. එතකොට ඒගොල්ලෝ හිතනවා ගුරුවරු මට වගකීම් දෙනවා කියලා. එතකොට ඒ පිළිබඳ ඒගොල්ලෝ ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න පෙළඹෙනවා. ගුරුවරයාට ඇහුම්කන් දෙනවා. ගුරුවරයා ළමයින්ට ඇහුම්කන් දෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා. ඒකට ඒගොල්ලෝ හිත සතුටු වෙනවා. සිත් බොහොම කරුණාවන්ත සිත් පහළ වෙනවා ගුරුවරයා කෙරෙහි. ඒ නිසා එයා හිතනවා ගුරුවරයා මට උනන්දු නිසා මං හොඳට ඒ වැඩ කටයුතු කරන්න ඕන කියලා පෙළඹෙනවා. ඒ වගේම ගුරුවරුන්ට ගෙත් ස්තුතියක් ලැබෙනවා. එතකොට මෙන්න මේ වගේ නිතරම යහපත් ගුරුවරයාට හොඳ ප්‍රතිචාර දරුවන්ගෙනුත් ලැබෙන ඒගොල්ලන්ට විශ්වාසයක් ඇති වෙලා ඒ වගේ තමන්ට උදව් වෙන බව නිසා හිතලා ඒගොල්ලෝ සතුටු වෙලා ඒගොල්ලෝ උද්‍යෝගිමත් වෙලා හොඳින් සහයෝගයෙන් සාමූහිකව වැඩ කරන්න මේ දරුවන්පත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට අපි ගුරුවරයෙක් ගැන දෙපැත්තක් තියෙනවා හිතන්න. ගුරුවරු හොඳ ගුරුවරුද එහෙම නැත්නම් යහපත් ගුරුවරුද එහෙම නැත්නම් ළමයින්ගේ දුර්වලතා තව වැඩි කරන ගුරුවරුද ඉන්නේ කියන එක ගැන අපිත් අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. එතකොට යහපත් ගුරුවරයා හොඳින් අඳුනා ගන්න අපි පෙළඹෙන්න ඕන. ඉතින් මේ විදියට නොයෙකුත් කරුණු සාකච්ඡා කරන්න පුළුවන් අද සමාජයේ පවතින තත්ත්වයන් අනුව ගුරුවරයා කිබඳු වෙන්න ඕනද කියන එක ගැන. ඉතින් එහෙනම් ඔබ සැම මේ අසා සිටියට බොහොමත් ස්තුතියි ආයුබෝවන්.